you බලන්නකො ළමයිනේ. ඉතින් පුතාලා මට කරන හොඳම උපහාරය හොඳ සාමාර්ථයක් දාන්න ඔයාලගේ සතුට වෙන්නේ නැති මේ ඒ සතුට තිලින කරපු විදිය වෙන්නේ නැති මේ ගුරුවරු පන්තිවල තමන්ගේ මුදල් වියදම් කරලා තමන්ට ට්‍රීට් කරගන්න දේවල් කරනවා. ඉතින් ඇත්තටම මම 725ක්වත් වියදම් කරලා නැහැ මේ කිසිම දෙයකට. ඒ පුංචි ළමයා තමයි උසස් පෙළ ඉගෙන ගන්නෙ මම. සර්ව දාලා යන ගොඩක් දුකයි. thank you miss, thank you sir. දෙන්නටම ආදරෙයි. ඇත්තටම අනේ සර්ට ගොඩක් ආදරෙයි. අධ්‍යාපනය කියන තැන ගොඩක් ලොකු තැනක තමයි සර් ඉන්නේ. සර්ට ගොඩක් ආදරෙයි. ජනිත් බණ්ඩාර ගුණ නැනමතින් හෙළ රස බෙදන යුගයේ ඇදුරානු හේලි සාහිත අඹර පෑයූරි විකිරණ ඔබමයි ගුරු සඳේ ගැඹුරුව ව්‍යාකරණ සයුර මැද ඔරුව වූවේ ඔබහි දිවි මගේ ජනිත් බණ්ඩාර ගුරුනාමය අකුරු ලොවරන් අකුරකි සරල බසකින් සිතට වැදුණු මහා පන්හිඳ ඔබමයි මට අනිත් විෂයන් දෙකට වඩා සිංහල වලට රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. උගන්වන විදියයි හැමදේම ගොඩක් විදිහට ඔළුවට යනවා. මම හිතනවා මට හොඳ සාමර්ථ්‍යයක් දාගන්න පුළුවන් වෙයි කියලා සිංහල වලට. ඉතින් මගේ මේ ජීවන ගමනේ අධ්‍යාපනය කියන තැන ගොඩක් ලොකු තැනක තමයි සර් ඉන්නේ. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අගේ අවස්ථාවක් හම්බෙච්ච එක ගැන. ඒ වගේම සර්ට ගොඩක් ආදරෙයි. මම ඇත්තටම කියන්න උගුත් එහෙම හිතාගෙන ආවේ නෑ. මට මේ දැන් තමයි හිතුනේ ඇත්තටම මොනාරි කියන්න ඕනේ කියලා. මේ ඇත්තටම අනේ ඉතින් ඇත්තටම මාර විදියට සිංහල වලට ආසෙතුනේ සර් ළඟට ක්ලාස් ආවෙන් පස්සේ ඇත්තමයි ඒ කාලේ ක්ලාස් ආවෙත් හරිම ආසාවෙන් මේ ඉතින් හොඳ ලකුණක් දාගන්න බලාපොරොත්තු වෙනවා. සර්ට ගොඩක් ආදරෙයි. ඒ කාලේ ඉඳලම මම ගොඩක් ආසයි සර්ගෙන් ක්ලාස් යන්න. ඒ කියන්නේ අසනීපුණත් හරි දුකෙන් ඉන්නේ අපරාධය අද යන්න බැරුණා. සර් හින්දා තමයි මෙච්චර දුරක් ආවේ. ඒරවල මට ඉතුරු සබ්ජෙක්ට් දෙකම ටිකක් අමාරුයි. හැබැයි සිංහල මම ගොඩක් ආසාවෙන් කරනවා. සිංහල මට ගොඩක් ලේසි සර් උගන්වන සරල විදිහට. ඒත් එක්කම සර්ව දාලා යන ගොඩක් දුකයි. ඉතින් ඒ කාලේ මම සර්ගෙන් තමයි එක දිගට එච්චර කාලයක් ඉගෙන ගත්ත එකම සර්. ඉතින් සර්ට ගොඩක් ආදරෙයි. සර් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මිසුත් ඒ කාලේ ඉඳලම ගොඩක් උදව් කරා. thank you miss, thank you sir. කවදාවත් දෙන්නම අමතක වෙන්නේ නැහැ. දෙන්නටම ආදරෙයි. right. සභාවෙන් අවසරයි. මේ අද ඔයාලගේ අවසාන දවස. ඉතින් හැම බැඳීමකම තියෙනවනේ නිමාවක් නේද? මම කැමති මගෙන් ඉගෙන ගත්ත හැම දරුවෙක්ම ඒ සාමාර්ථ අරගෙන විශ්වවිද්‍යාලය යනවට කැමතියි. හැබැයි ඒක එහෙම වෙන්නේ නෑනේ. ඒ කියන්නේ හැමෝම එක ගානට වැඩ කරා නම් ඒක යථාර්ථයක් වෙනවා. හැමෝටම පොදුවේ උගන්වලා තියෙනවා. මම හැමදාම අපේක්ෂා කරපු දේ තමයි විශ්වවිද්‍යාලය යන දරුවෙක් මගේ පන්තිය නිර්මාණය වෙන්න ඕන කියන එක. මම මගේ උපරිමය මම කටයුතු කරලා තියෙනවා. මම පුතාලගේ විෂය නිර්දේශය ආවරණය කරලා තියෙනවා. ළමයි වැඩ කරන ප්‍රමාණය අනුව තමයි ඔයාට ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් ඔයාලා දන්න ඔයාලා විෂයට කැප කරපු කැප වෙච්ච ප්‍රමාණය
විෂයට කැපවීම කරපු ප්‍රමාණය, නිදර්ශන විචාර පාඩම් කරපු ප්‍රමාණය, ඔයාගේ කැපවීමේ ප්‍රමාණය අනුව ඔයාට ප්‍රතිඵලයක් ලැබේ. අනුත්තරාගේ චූටි කාලේ, පුංචිම කාලේ. එතකොට අයියා මගෙන් ඉගෙන ගන්නේ. එතකොට අනුත්තර අර ලී කුඩු දාලා මොරටුවේ නිසා වෙන්නේ නැති. ලී කුඩු වලින් අයිසින් දාලා හරිද? වැලි වලින් කේක් හදලා ඉතින් මට ගෙනලා කේක් කන්න කියලා වැලි කේක් අයි ලී කුඩු කේක් දුන්න කාලෙකුත් තිබුණා. එතකොට ඒ පුංචි ළමයා තමයි මේ උසස් පෙළ ඉගෙන ගන්නේ මගේ. එතකොට මට හිතුණා මම එන වයසක මිනිස්සෙක්ද කියලා. එහෙම නෑනේ නේ. එහෙම නෑ. ඔයාට අපෙන් උපදේශයක් ඕන වෙන තැනක් දවසක එන්න පුළුවන්. ඔයා උසස් පෙළ මොන සාමාර්ථය ගත්තත් මට කතා කරන්න. ඔයාලට අධ්‍යාපනයේ යන්න පුළුවන් මාවත් ගොඩක් තියෙනවා. ඉතින් අද අපේ වෙන්ව යාම වෙන්න පුළුවන්. අපි ආයේ උදේ 8:02 වෙලාවට පන්ති කාමරේ හමු නොවෙනවා වෙන්න පුළුවන්. ඔයාලා කන්න ගිහිල්ලා පරක් වෙලා ඇවිල්ලා බැනුම් අහන දවස් ආයේ නැති වෙන්න පුළුවන්. පාඩම් දීපිය කියලා මං ආයේ බනින්නේ නැති වෙන්න පුළුවන්. එක්සෑම් තියලා ඔයාලා රිස්ක් එකෙන් ඇවිල්ලා මෙතන පාඩම් පේපර් කරද්දී කතා කරනෝ දැකලා මම ආයේ බනින දවස් එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් නිදසුන් පාඩම් කරාද ඔබ කරාද නැද්ද කියලා මම එහෙම නහන දවස් ආයේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඊළඟට ජීවිතේ තනියම මුණ දෙන්න වෙනවා. ඒ නිසා මම අද ඔයාලට මම අපේක්ෂා නොකරපු විදිහේ පන්තියේ අවසාන දවසක් නිර්මාණය කරලා තියෙනවා. මම ඇත්තටම චූටි දෙයක්වත් මම මේ ගැන දන්නේ නැහැ. මම හිතන්නේ ලොකු වියදමක්. මේ වගේ ඩෙකරේට් එකක් ගෙන්න ගන්නම සෑහෙන වියදමක් යනවා. ඉතින් ගොඩාක් ගුරුවරු පන්තිවල තමන්ගේ මුදල් වියදම් කරලා තමන්ට ට්‍රීට් කරගන්න දේවල් කරනවා. ඉතින් ඇත්තටම මම 725ක්වත් වියදම් කරලා නැහැ මේ කිසිම දෙයකට. මට ඒක හිතා ගන්න බෑ. ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්. ඉතින් අවසාන දවසේ ඔයාලගේ සතුට වෙන්නේ නැති මේ ඒ සතුට තිලන කරපු විදිය වෙන්නේ නැති මේ. ඉතින් මමත් මේ හැම දෙයක්ම සතුටින් වැළඳගත්තා කියලා කියනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි මට මේ දක්වපු පන්ති නිමාව දවසේ දක්වපු උපහාරයට. ඉතින් පුතාලා මට කරන හොඳම උපහාරය හොඳ සාමාර්ථයක් දාන්න. හරි thank you බලන්නකො ළමයිනේ.
සාගරය වගේ සිලබස් පාදරංගෙ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක් වහිනවා අපි රූපේ කරන්නේ සාපේ ගොඩ දාලා තියෙන්නේ ආදරේ ඕනේ නෑ කෙල්ල පස්සේ යන්නේ නෑ කීකරුවට අපි හැදුනත් ආද අහනවා අපිත් දෙතින් හිතලා ඔන්න ඔහේ ඕන දෙයක් ආදාල නෑනේ සාගරය වගේ සිලබස් පාදරංගෙ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක් වහිනවා අපි රූපේ කරන්නේ සාපේ ගොඩ දාලා තියෙන්නේ ජනිත් බණ්ඩාර ගුණ නැනමතින් හෙළ රස බෙදන යුගයේ ඇදුරානෝ